ඊයේ දවසේ ඔබ දකින්න ලැබුණා නැගෙනහිර පළාතේ එක්තරා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකු විසින් තමන්ගේ සහචර පිරිසත් සමග එකතු වෙලා පුරාවිද්‍යාවට සම්බන්ධ දැන්වීම් පුවරු ගලවා ඉවත් කරමින් කුණු ට්‍රැක්ටර් වල දාලා අරගෙන යනවා. මේ නැගෙනහිර පළාතේ මේ සිද්ධිය වෙන්නේ මඩකලපු දිස්ත්‍රික්කයට අදාළව මඩකලපුවේ මන්මුනේ දකුණ කෝරළේපත්තුව කියන ප්‍රදේශයේ ප්‍රදේශ ගණනාවක මේ විදියට පුරාවිද්‍යාවට අදාළ ඒ දැන්වීම් පුවරු පුරාවිද්‍යා භූමි නම් කරලා තිබෙන පුවරු ඒ පුරාවිද්‍යා භූමි වලට සම්බන්ධ දිසා පෙන්වලා තියෙන පුවරු මේවා ඉවත් කරලා තිබෙනවා. මේක සිද්ධ කරලා තිබෙන්නේ ඉලංකේ තමිල් අරසු කච්චි කියන පක්ෂයේ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශ සභා සභාපතිවරයා විසින් තමයි මේක සිද්ධ කරන්නේ. ඒ කියන්නේ සුමන්තිරන් නායකත්වයේ දරන එහෙම නැත්නම් මහලේකම්කම දරන ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂය තමයි මේ ක්‍රියාදාමයට යෙදিলা තියෙන්නේ. අපි දන්නවා පසුගිය කාල සීමාව තුලම නැගෙනහිර පළාතේ උතුරේ කියන මේ ප්‍රදේශ දෙකේම එක පැත්තකින් ද්‍රවිඩ අන්තවාදීන් අනිත් පැත්තේ මුස්ලිම් අන්තවාදීන් මේ රටේ ඉතිහාසය පෙන්වන මේ පුරාවිද්‍යා ස්ථාන එක්ක දැඩි වෛරයකින් ඒ ස්ථාන විනාශ කරමින් ඩෝසර් කරමින් ඒ ස්ථාන ඉතිහාසයෙන් අකාමකා දමන්නට බොහොම වෙහෙසක් දැරුවා. වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වීමත් සමග ඩයස්පෝරාව හෙවත් කොටි ට්‍රස්ට් විදේශීය කල්ලිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔවුන්ගේ ධනයෙන් තමයි රජය පවත්වගෙන යන්නේ. ඒ නිසාම රජය ඔවුන් කරන කිසිම වැරැද්දකට දඬුවම් නොකරමින් ඔවුන්ගේ වැරදි ඔවුන්ට කැමති විදියකට මේ රට පාවා දෙන්නට අවශ්‍ය පරිසරය ගොඩනගමින් පවතිනවා. එහි තවත් එක පියවරක් තමයි මේ විදියට පළවෙනි පියවර හැටියට පුරාවිද්‍යා භූමි නම් කරලා තිබෙන ඒවයි පුවරු ගලවලා ඉවත් කළාම ඒවා නැවත මැනලා නිසි විදියට සකසන්න බැරි වෙනවා. අවසානයේදී වෙන්නේ පෙර පරිදිම මුස්ලිම් ද්‍රවිඩ අන්තවාදීන්ගේ අතින් මේ පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් වෙලා විනාශ වෙලා මේ රටේ අනාගත පරපුරට මේ රටේ අනන්‍යතාවය ඉතිහාසය දැන හඳුනා ගන්නට නැති කිරීම තමයි මොවුන්ගේ අරමුණ බවට පත් වෙන්නේ. එනිසා අපි විශේෂයෙන් මේ වෙලාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාටත් සංස්කෘතිය භාර ඇමති හිනිදුම සුනිල් සෙනවිට සිහිපත් කරනවා. මහ ජනතාව රැවටීමේ අදහසින් අපි පොලිසියට පැමිණිලි කළා පරීක්ෂණ කරනවා කියලා බොරු කරන්නට අවශ්‍ය නැහැ. වැරදි කරපු පුජ්‍යලයෝ දන්නවා පුරාවිද්‍යා පනත බොහොම බලවත්. පහුගිය දශකය දෙක ඇතුළේම මේ රටේ පුරාවිද්‍යා ආශ්‍රිත විහාරස්ථාන අධිපති හිමිවරු පවා සිරගත කරන්නට යෙදුන ওই පුරාවිද්‍යා පනතෙන් විහාරස්ථානයක බුදු පිළිමයක් තැන්පත් කළත් ඒ ස්වාමින් වහන්සේව අත්අඩංගුවට අරන් හිරගත කරන්න තරම් පුරාවිද්‍යා ඇතැම් නිලධාරි කටයුතු කළා. එහෙම පසුබිමක මේ සුදාකරන්න ඇතුළු පිරිස මේ විදියට පුරාවිද්‍යා භූමි වනසන්නට පියවර තබද්දී නීතිය ක්‍රියාත්මක කරනවා කියලා බොරුවට පරීක්ෂණ කරනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශනිකුත් කරලා මේවා වහලා දාන්න හදනවා නම් ඒක මේ රජය කරන ලොකු වැරැද්දක් කියලා අපි සිහිපත් කරනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාටත් එවැගේම පුරාවිද්‍යාව භාර ඇමතිවරයාටත් කොමසාරිස්වරයාටත් සිහිපත් කරනවා. ඔබ වහාම පුරාවිද්‍යා නීතිය යටතේ මේ සුදාකරන්න ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන සිරගත කළ යුතුයි. මොකද පුරාවිද්‍යා භූමියකට හානි කිරීම ඒ ස්ථානයකට හානි වනසේ ක්‍රියාත්මක කිරීම පුරාවිද්‍යා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. එනිසා නීතිය වහාම ක්‍රියාත්මක කරලා මේ අදාළ පිරිස සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර ගනිවියයි අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි රජය වෙනද වගේම අපි ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා අර පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුර කුමාර බලු කෙඳිරිය දානවා නම් සිංහලයන්ට බෞද්ධයන්ට එරෙහිව අපි ඒකට ඉඩ තියන්නේ මේ රට තුල මේ රටේ අනන්‍යතාවය රැකෙන්නේ පුරාවිද්‍යා ආදී මේ ස්ථාන නිසායි. ඒවා රැක ගැනීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාගේම වගකීමක්. පොලිස්පතිවරයාට වගකීමක් තියෙනවා සුදාකරන්ව වහාම අත්අඩංගුවට ගන්න. විශේෂයෙන්ම නැගෙනහිර පුරාවිද්‍යා විනාශ කිරීම සම්බන්ධව ඉදිරි පැය 24-48 ඇතුළත වහාම අදාළ සුදාකරන්න ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස අපි පොලිස්පතිවරයාට බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ රටේ අප ඇතුළු සියලුම ජාතික බලවේග සංවිධාන නීතිය පිළිබඳව යම් විශ්වාසයක් දරන මිනිසුන්
ඔබ ගැන බලාගෙන ඉන්නවා නීතිය ක්‍රියාත්මක කරනවද එහෙම නැත්නම් ඩයස්පෝරාවේ අල්ලසට රජයේ බලපෑමට යටත් වෙලා සුදාකරන්ව බොරු පරීක්ෂණයකින් නිදහස් කරනවද කියලා අපි බලාගෙන ඉන්නේ කියලා අපි පොලිස්පතිවරයාට සිහිපත් කර සිටිනවා.